අයිබෝන් අද දවසේ පාර්ලිමේන්තුව තුල විශේෂ වූ අනාවරණයක් සිද්ධ වෙනවා. ඒ අනාවරණය සිද්ධ වෙන්නේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා නිවාස සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකට උත්තර ලබා දෙන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශී කටයුතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහත්තයා. එතුමා හරි අපූර්ව උත්තරයක් ලබා දෙනවා. ඒ තමයි නිල් නිවාස සම්බන්ධ ප්‍රශ්නේදී නිල නිවාස 4ක් අපේ ඇමතිවරු 4 දෙනෙක්ට කුලී පදනම මත ඔවුන්ගේ පඩියෙන් අය වෙන විදිහට ලබා දීලා තියෙනවා කියන කතාව. අපිට ප්‍රශ්නයක් නැහැ ඇමතිවරු 4 දෙනෙක්ට නෙවෙයි ඇමතිවරු 25 දෙනාටම නිල නිවාස ගත්තත් අපිට නම් ඇත්තට මේකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජෙප්පෝ සහ ජෙබවි යන දෙකොල්ලක් ඉන්නවා. මේ දෙකොල්ලන්ට තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද 159 දෙනෙක් වල් පැල ටික අයින් කරලා මල් පැල 159ක් පාර්ලිමේන්තුවට ආවම ඒගොල්ලෝ අපිට කිව්වේ ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් අපිට එපා කියන කතාව. එතකොට අපි පෙරලා ඒගොල්ලන්ගෙන් ඇහුවා ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් නැතුව කොහොමද ජනතාව සේවය කරන්න කියලා. එතකොට අපිට කිව්වේ අපිට කෝච්චියෙන් ඉන්න පුළුවන්, බස් එකෙන් ඉන්න පුළුවන්, යාළුවෙක්ගේ වාහනයක් ඉල්ලන් ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුද්ගලික වාහනෙන් අපිට එන්න ජනතා සේවය කරන්න පුළුවන් කියලා කියන කතාව තමයි අපිට ජෙප්පෝ සහ ජෙබයෝ දෙකොල්ලම කිව්වේ. එතකොට අපි යවුවාම කොළඹ ඇවිල්ලා නවතින්නේ කොහොමද කියලා ඒගොල්ලෝ අපිට කිව්වේ ජනතාවගේ බදු මුදල් වලින් අපිට මොකටද නිවාස අපිට යාළුවෙක්ගේ ගෙදරක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පන්සලක ඉන්න පුළුවන් කියලා තමයි ඔය ජෙප්පෝ සහ ජෙබයෝ දෙකොල්ලම කිව්වේ. දැන් මේගොල්ලන් තේරෙනවා ඇති ජනතා සේවය කරන්න පහසුකම් අවශ්‍යයි කියලා. අපිට කමක් නැහැ ඒගොල්ලෝ නිල් නිවාස ගත්තට දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපූර්ව උත්තරයක් ඇමතිවරයා දෙනවා. ඔවුන්ගේ මුදල් වලින් ඔවුන්ගේ පඩියෙන් තමයි ඒකට මුදල් අය වෙන්නේ කියලා. මේ අවුරුදු 70ක් හිටිය තියෙන ඇමතිවරුන්ටත් සිද්ධ වෙලා තියෙන ওই සිද්ධියම තමයි ඔවුන් අවුරුදු 76ක් මෙරට පාලනය කරපු සියලු ඇමතිවරු හිටියේ තමන්ට හිමි മന്ത്രി වැටුපෙන් හරි තමන්ට හිමි ඇමති වැටුපෙන් හරි මුදල් ගෙවාගෙන තමයි ඒ කියන නිවාසයේ පදිංචි වෙලා හිටියේ. ඉතින් ඒ නිසාට අපි ජෙබ්බොන්ටයි දෙබයන්ටයි කියන ඒ කාලේ අපිට කිව්වේ උනුත් එකයි මුනුත් එකයි මුන් තමා මාර වෙනස් ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් මේ මහත්තුරුන්ට ඕනේ නැහැ කියලා තමයි වල් පැලට ගයින් කියලා මල් පැලගෙන ආවේ. දැන් අපිට ජෙබ්බන්ගෙන් සහ ජෙබයන්ගෙන් අහන්න තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි දැන් අපිට අහන්න තියෙන්නේ තොපිත් එකයි නේද කියලා.